ශාරිපුත්‍රය, තථාගතයන් වහන්සේ නොයෙක් ආකාරයේ විවිධත්වයන් දක්වමින් උපාය කෞශල්‍ය යොදා ධර්මය දේශනා කරන්නේ කෙසේද යත් උන්වහන්සේ අතිශය මුදුමලක්ය. දම් සභාවේ රැස්වුණු පිරිස් එම වචන ඇසීමට ප්‍රිය උපදවති. ශාරිපුත්‍රය, එම කරුණු සියල්ල එකතු කොට සංක්ෂේපයෙන් දක්වමි. බුදුන් වහන්සේ පෙර නොවූ විරුව ලෙස සීමාවකින් තොර ප්‍රමාණයකින් තොර ධර්මය සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන සිටිනසේක. නවතිනු. ශාරිපුත්‍රය, මම වැඩිදුරටත් කිසිවක් නොකියමි. එයට හේතුව නම් මා ලබාගෙන ඇත්තේ ඉතා දුර්ලභ වූ උත්කෘෂ්ඨ වූ තේරුම් ගැනීමට ඉතා අපහසු වූ ධර්මයයි. ස්වාභාවික සංසිද්ධිවල යථා ස්වභාවය තේරුම්ගෙන එය සංනිවේදනය කළේද බුදුවරු පමණි. එම ස්වාභාවික සංසිද්ධිවල යථාර්ථය පහත සඳහන් ලක්ෂණයන්ගෙන් සමන්විතය. බාහිර පෙනුම, ස්වභාවය, භාවය හෙවත් අස්තිත්වය, ශක්තිය, බලපෑම, වෙන් කළ නොහැකි හේතුව, සම්බන්ධතාවය, අප්‍රකට හේතුව, පෙනෙන ඵලය. මේ සියලු දෙය මුල සිට අග දක්වාම එකට සම්බන්ධ වී ඇත. ඒ වේලෙහි ලෝක පූජිතයානෝ එහි තේරුම නැවත වතාවක් ගාථාවකින් පැවසූහ. ලෝකයේ දෙව් මිනිසුන් අතර මහා වීරයන්ගේ ප්‍රමාණයෙහි සීමාවක් නැත. කිසිවෙකුට බුදුන් වහන්සේ අවබෝධ කරගත නොහැක. බුදුන්ගේ බල මහිමය, අභීත භාවය, සමාධිය හා මෝක්ෂය, සාධනය හා අනෙක් ගුණාංග කිසිවෙකුට ප්‍රමාණය කළ නොහැක්කේද, කැටිකොට තැබිය හැක්කේද නොවේ. එම බලය පෙර කාලවලදී බුදුවරුන් ගණන් කළ නොහැකි ප්‍රමාණයක් හමුවේ නොයෙක් චර්යාවන් පුරුදු පුහුණු කිරීමෙන් ලබා ගන්නා ලද්දේ විය.